අපි අනිත් අය වගේ නෙමෙයි. අපේ සංස්කෘතිය වෙනස්. දුන්නෙක් කෙනයි මමයි දෙන්න සතුටු නම් තමුසෙට මොකද? අපි වෙනම කට්ටියක්. ඇයි ඔයා මෙයා මේ දීපු එකට මෙහෙම උදව් කෙරුවේ? ඔයා මොකද මෙයාට මෙහෙම දුන්නේ? JVP එකේ දේශපාලනය සම්බන්ධ අලුත් තත්ත්වයක් මතුවලා තියෙනවා. මම දැක්කා එකක් මේ වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ ප්‍රකාශත් ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයාගේ ප්‍රකාශත් නිසා මම හිතන්නේ ඇත්තටම දැන් මේ ප්‍රශ්නේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය යම් කිසි අර මේ පොඩි එක්ස්ක්ලූසිව් ගතියක්. අපි අනිත් අය වගේ නෙමෙයි. අපි වෙනම කට්ටියක්. අපේ සංස්කෘතිය වෙනස්. අපි මේ ධනේශ්වර වෙළඳපොළ ආර්ථිකයෙන් එළියේ ඉන්නේ. අපි අර ප්‍රභූ තන්ත්‍රයෙන් එළියේ ඉන්නේ. අපේ දේශපාලනය මේ වෙනමම වර්ගයක එකක් කියලා හදපු චිත්‍රය පුපුරන්න අරන් තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මේ චිත්‍රය හදලා ඒගොල්ලෝ ලොකු අනතුරක වැටලා තියෙන්නේ. ඇත්තටම මේ මාකට් එක ඇතුලේ ඉන්න කණ්ඩායමක් මාකට් එකෙන් එළියේ ඉන්නවා වගේ පෙන්නනවා. මේ සංස්කෘතිය ඇතුලේ ඉන්න කණ්ඩායමක් සංස්කෘතියෙන් එළියේ ඉන්නවා වගේ පෙන්නනවා. මේ බල දේශපාලනය භුක්ති විඳින කණ්ඩායමක් අපි බලයට කෑදර නෑ වගේ පෙන්නනවා. ඉතින් එහෙම පෙන්නන එක ඡන්දයක් ගන්න පෙන්වුවට කමක් නැහැ. ඡන්දෙන් පස්සෙත් පෙන්නපුවාම විශාල අර්බුදයකට යනවා. දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඇත්තටම හඳුනෙත්ති ඇමතුමා ප්‍රශ්නයක් අහපු ගමන් කියන්නේ ඔව් මට මෙයා සල්ලි මට මේවා මොනවා හරි වරප්‍රසාදයක් දුන්නා තමයි මම මේක ගත්තා තමයි දුන්නෙක් කෙනයි මමයි දෙන්න සතුටු නම් තමුසෙට මොකද කියලා. ඉතින් ඒක ඇත්තටම දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නය මේ හරිම අර රිපබ්ලිකන් ප්‍රශ්නයක්. රිපබ්ලිකන් විදිහේ අදහසක්. රිපබ්ලිකන් කියලා කියන්නේ කොන්සර්වේටිව් අදහසක්. ඒ කියන්නේ අපි දෙන්න අතර ගනුදෙනුවක් තියෙන්නේ මේ රාජ්‍යය ඇවිල්ලා ඕගොල්ලෝ ඇවිල්ලා මේවා ප්‍රශ්න අහන්න බෑ කියලා. ඉතින් ඇත්තටම ඒක නම් ඇත්ත ෆිලොසොෆි එක. ඉතින් JVP එක මේ දවස් ටිකේම කරපු මේ පහුගිය කාලෙම කෙරුවේ ඔය ප්‍රශ්නේ අහන එක තමයි. ඔයා මොකද මෙයාට මෙහෙම දුන්නේ? ඇයි ඔයා මෙයා මේ දීපු එකට මෙහෙම උදව් කෙරුවේ කියන ප්‍රශ්නේ තමයි අහා ගියේ. එතකොට දැන් ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ගෙන් අහන්න බෑ අනිත් ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් කියලා හිතන එක ඇත්තටම මට තේරෙන්නේ නැහැ කොහොමද ජස්ටිෆයි කරන්න කියලා. මේ ප්‍රශ්නේ JVP එක මේක අද හෙට දිගටම මේ ප්‍රශ්نين පීඩා විඳින්න නියමිතයි. එයාට කියන්න තියෙන්නේ මේ අපිත් අනිත් අය වගේ මේ මාකට් එකේ ඉන්නේ. අපිත් අනිත් අය වගේ මේ සංස්කෘතියේ ඉන්නේ. අපිත් අනිත් අය වගේ මේ බල දේශපාලනේ ඉන්නේ කියන එක කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේ අම්මේ අපි නම් සුරාවෙන් තොර සූදුවෙන් තොර මාකට් එකෙන් තොර මේ ප්‍රභූ සංස්කෘතියෙන් තොර බලය රස විඳීමෙන් තොර අලුත් වාහන වල යෑමෙන් තොර අමුතුම සත්ත්ව කොට්ටාසයක් කියලා පෙන්නන එක අයින් කරන්න වෙනවා. මම හිතන්නේ ඒක අයින් කරන එකේ පක්ෂයටත් හොඳයි. ඕක අල්ලගෙන යන්න බැරි එකක්. ඉතින් ඒ නිසා ඕක අයින් කරන්න වෙනවා. දැන් මේ පුපුරන්නේ ඒක. ඇත්තටම තමන්ම හදාගත්ත අර කටුව තමයි මේ පුපුරන්නේ. මේක දැන් කඩලා දාන්න තියෙන්නේ. කඩලා දාලා මේ අපිත් බලයට කැමති, අපිත් ධනේශ්වර ක්‍රමයට කැමති, අපිත් හම්බ කරන්න කැමති, අපිත් කන බොන දුවන පනින නටන විදිහේ අය, අපිත් සාමාන්‍ය මිනිස්සු, අපි වෙනම කට්ටියක් නෙමෙයි කියලා එළියේ කියන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ